guys, වෙනදා වගේ මද vlog එකටත් ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ගෙදර තිබ්බ මල් ටිකත් කඩාගෙන අම්මයි මයි තාත්තයි අපි තුන් දෙනා යන්න හදන්නේ වෙසක් බලන්න. ඉතින් අපි හිතුවා ගංගාරාම වෙසක් කලාපෙට යන්න. මොකද හැම අවුරුද්දකම වගේ යනවා. ඉතින් ඒ හින්දා මේ පාරත් යන්න හිතුවා. අපි ටවුන් හෝල් එකෙන් බැහැලා පන්සලට පයින් ආවා. ඉතින් පන්සලේ නම් ගොඩක් සෙනඟ හිටියා. ඒ වුණාට කලින් අවුරුදු වල තරම් ලොකු සෙනඟක් නැහැ. අපි කලින් ගියේ ටිකක් සෙනඟ වැඩි වෙයි කියලා හිතලා ධාතුන් වහන්සේ සීමා මාලිකයට වැඩම කරාට පස්සේ මේ විදිහට මල් වෙඩි ගැහුවට පස්සේ තමයි සීමා මාලිකේ බේරවැවේ සරසලා තිබ්බ ලයිට්ස් ටික දැම්මේ. හරිම ලස්සනයි මේ මල් වෙඩි. මේ තියෙන්නේ සීමා මාලිකේ ලයිට්ස් දැම්මට පස්සේ. ඒ වගේම ඔයාලා දන්නවද දන්නේ නැහැ සීමා මාලිකේ ගෘහ ශිල්පියා වෙන්නේ ජෙෆ්රි බාවා මහතා. ඒ කියන්නේ අපේ නව පාර්ලිමේන්තු සංකීර්ණයේ ආකිටෙක්චර්ම තමයි සීමා මාලිකයත් නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට නව පාර්ලිමේන්තු සංකීර්ණය නිර්මාණය කරන්න මේ සීමා මාලිකේ සැකැස්ම යොදාගෙන තියෙනවා කියලා කියනවා. ඉතින් වෙසක් බලන්න යනවා කියන්නෙම ඇවිදින එකේ සීමාවක් නැහැ කියන එක තමයි. අපිත් ඇවිද්ද ඉවරයක් නැතුව ඒ වුණාට මේ සැරසිලි ලයිට්ස් මේ දේවල් විතරයි මේ පාර තිබ්බේ. ගංගාරාමේ වෙනද තරම් වෙසක් කූඩු අර ලස්සන ලොකුවට හදන වෙසක් කූඩු එහෙම මේ පාර තිබ්බේ නැහැ. ඒ ගැන නම් මට මාරු විදියටම දුක හිතුණා. මොකද හැම පාරකම මාරම ලස්සන වෙසක් කූඩු ගොඩාක් තියෙනවා ගංගාරාමේ. මේ පාර ඒවා කිසි දෙයක් තිබ්බේ නැහැ. ඇයි කියලා ඉතින් දන්නේ නැහැ. ඊට පස්සේ අපිට හම්බුණා එහෙම ඇවිදගෙන එද්දී සිරසානමමි වෙසක් කලාපේ ඊට එහා පැත්තෙමයි තියෙන්නේ. ගංගාරාමයට එහා පැත්තෙමයි. එතනට නම් ලොකු සෙනඟක් හිටියේ. ඇතුළට යන්න පුදුම තරම් සෙනඟක් හිටියේ. ඊට පස්සේ අපි ඇවිදගෙන ආවා කොළඹ මහනගර සභාව ළඟට. එතනත් ලස්සනට සරසලා පොඩි කූඩු කලෙක්ෂන් එකක් තිබ්බා. වෙන්දට ගංගාරාමේ ගියා කියලා කියන්නේ පාන්දර 2-3 වෙද්දිවත් ගෙදර එන්න හම්බෙන්නේ නැහැ. එච්චරට බලන්න දේවල් තියෙනවා. මේ පාරේ වුණාට බලන්න ලොකු දෙයක් තිබ්බේ නැහැ. ඒ ගැන ඇත්තටම මට කලින් කිව්වා වගේ මාරම දුකයි. ඒ කොහොම වුණත් මේ කොළඹ මහනගර සභාව ළඟ නම් මාරම ලස්සනයි. මං කලින් කිව්වා වගේම කූඩු කලෙක්ෂන් එකක් තිබ්බා. මෙතන කූඩු 15ක් විතර තිබ්බා මට මතක විදිහට. හරිම ලස්සනට සරසලා තිබ්බා විහාර මහදේව පාක් එක ඉස්සරහාමේ. ඉතින් මේ විදිහට තමයි වෙසක් දවස මගේ ඉවර වුණේ. කොහොම හරි මේ vlog එක ගේන්න ලොකුම හේතුව තමයි ඔයාලා දුර ඉඳන් කොළඹ ඉන්න කෙනෙක් නම් එහෙම නැත්නම් කොළඹ ඉඳන් වෙසක් බලන්න යන්න ඉන්න කෙනෙක් නම් ඔයාලට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් වෙන හින්දා කොහොම හරි ගංගාරාම වෙසක් කලාපේ දවස් 5ක් තියෙනවා. ඉතින් මේක මගේ එක්ස්පීරියන්ස් එක මම ඔයාලට කිව්වේ. මට සැටිස් නැති දේවල් ඒ දේවල් මම ඉතින් ඔයාලත් එක්ක බෙදාගත්තේ. ඒක කෙනාගෙන් කෙනාට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අපි එන අතරමඟදී අපිට දෙමඩගොඩ තොරණක් දකින්න හම්බුණා. මේ තියෙන දෙමඩගොඩ තොරණ. එහෙනම් ඉතින් අදට මේ vlog එක මෙතනින් ඉවර කරනවා. මේ වෙනකන් වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලා ඔක්කොටම ගොඩාක් ස්තුතියි.